හරි පුතේ අද අපි ඉගෙන ගන්න යන්නේ කොහොමද කියලා විද්‍යුත් රසායනයේදී ඔයගලන්ට MCQ පොයින්ට් එකක් කියලා දෙන්න තමයි හදන්නේ. මේක හරි ලේසියි. මේ පොයින්ට් එක පොඩ්ඩක් මතක තියාගන්න. ඔයගලන්ට MCQ එකකට ලකුණු ගන්න ගොඩක් වැදගත් වේවි. MCQ එකක්. සමහරට මුකුත් නොදැන හිටියත් ඔයගලන්ට පුළුවන් මේකෙන් MCQ එකක් ගොඩ දාගන්න. ඒ හින්දා අවසාන කාලේදී දැන් තව කාලයයි නම් කෙටි නම් ඔයගලන්ට විභාගෙට තියෙන කාලය ගොඩක් කෙටි නම් ඒකට අදාළව ඔයගලන්ට ඉක්මනට ලකුණු ගන්න ක්‍රමයක් තමයි මේ කියලා දෙන්නේ. ඉතින් මුලින්ම කියලා දෙන්න දේ බලා ගන්න හොඳට. ඕගලන්ට විභාගෙට දෙනවා කීපයක් මෙන්න මෙහෙම. කියන්නේ ඕගලන්ට දීලා තියෙනවා E note අගය. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන විභවයන් අගයන් දීලා තියෙනවා කියලා අපි හිතමු. උදාහරණයක් copper 2+ copper කියලා හිතන්න. ඒකේ අගය ධන 0.34 වෝල්ට්. ඔයගලන්ට මේකේ මම එකක් කියලා දුන්නම් ඉතින් ඒකේ දේවල් ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන. හොඳ ඒක තමයි වැදගත් වෙන්නේ. E note අපි හිතමු zinc එක කියලා. මම මේ ගන්නවා ඔයගලන්ට ඩැනියල් කෝෂය ගැන නිකන් කියලා දෙන්න 0.76 වෝල්ට් කියලා හිතන්නකෝ. ඕගොල්ලොන්ට හරියට ලේසියෙන් මතක තියාගන්න විදියක්. මේකේ බලන්න මේකේ ධන උත්තරයක් තියෙන්නේ මේකේ ඍණ උත්තරයක් තියෙන්නේ. ඒ කියන්නේ ඕගලන්ට දීලා තියෙන විභවයන් දෙකේ අගයන් වල ඍණ ධන නම් තියෙන්නේ. ඒ කියන්නේ ලකුණු දෙක මාරු නම් ඕගලන්ට E note cell එන්නේ මේ දෙන්නගේ එකතුවකින්. E note cell කියලා කියන්නේ සූත්‍රයක් තියෙනවා. E note cell ඒ කියන්නේ මේ අපේ තියෙන එකේ විද්‍යුත් බලය හොයාගන්න E note cell සමාන E note cathode ඍණ E note anode කියලා එනවා. ඒතර මේ cathode ඍණ anode කියන එක අනිවාර්යෙන් උත්තරේ ධන උත්තරයක් වෙන්න ඕන. ඕගලන්ට පාස් පේපර්ස් වල තියෙන උත්තර ටික බැලුවාන් පස්සේ ඕගලන්ට පේනවනේ මේ උත්තරේ ධන ලකුණක් තියෙන්නේ කියලා. කොහොමද ධන ලකුණු තියෙන ටික විතරයි උත්තර ගන්නෙ. ඍණ තියෙනවා නම් අයින් කරලා දාන්න. මොකද ඒව කවදාකවත් වෙන ඒවා නෙවෙයි. ඒතොර අනිවාර්යයෙන්ම E note cell එකේ ධන උත්තරයක් තියෙන්නේ. එතකොට ඕගලන්ට උත්තර 3ක් විතර උපරිම ඉතිරි වේවි. එතකොට ඉක්මනට ලකුණු ගන්න. සමහරට 2ක් විතර ඉතිරි වෙන්නත් පුළුවන්. E note cell cathode ඍණ anode කිව්වම හැමතිස්සෙම හොඳට මතක තියාගන්න. anode වෙන්නේ හැම වෙලාවම ඍණ ගතිය වැඩි එක්කෙනා. ඍණ ගතිය වැඩි එක්කෙනා. අපි හිතමු ධන දෙකක් තියෙනවනම් ධන ගතිය අඩු එක්කෙනා තමයි anode වෙන්නේ. කැතෝඩේ වෙන්නේ ධන ගතිය වැඩි එක්කෙනා. එහෙම නැත්නම් ඍණ දෙකක් නම් තියෙන ඍණ ගතිය අඩු එක්කෙනා තමයි අපි කියනවා කැතෝඩේ විදිහට සලකන. දැන් මේකේ අපි ගත්තොත් ධන ඍණනේ තියෙන්නේ බය වෙන දෙයක් නැහැ. කැතෝඩේ අනිවාර්යෙන් ධනයගයක් තියෙන එක. ඔයගොල්ලෝ විභාගෙට රචනාවකට වගේ ලියනවා නම් ඒකකයේ මෙතනටත් ආදේශ කරන්න. නැත්නම් ලකුණු ගන්නකොට ප්‍රශ්නයක් වෙයි ඕගලන්ට ඍණ 0.76 වෝල්ට්. එතකොට මේකේ උත්තරේ එනවා අපිට 1.1 වෝල්ට් කියලා. දැක්කද මේකේ ධන උත්තරයක් තමයි එන්නේ. අනිවාර්යෙන්ම ඕගලන්ට විභාගෙට එන්නේ ධන උත්තරයක්. ඍණ උත්තරේ එන්නේ සම්භාවිතාවක් නැහැ. කිසිම හේතුවක් මත එන්නේත් නැහැ කවදාවත්. ඊට අමතරව මම පොඩි දෙයක් කියලා දෙන්නම් ඕගලන්ට මෙතනින් මේ කියන එකෙන් හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ ඍණ දෙකක් ආවොත් අපි මොකද කරන්නේ? ඍණ දෙකක් ආවොත් වෙනස ගන්නවා. ධන දෙකක් ආවොත් වෙනස ගන්නවා. ධනයි ඍණයි ආවොත් එහෙම උත්තරේ අපි එකතු කරලා තමයි දාන්නේ. හරි කෙටි ප්‍රශ්නයක් මේක දෙන අපිට හොඳට උත්තර ගන්න පුළුවන් ලේසිම විදියක් මේ කියන්නේ. එතකොට අපිට ඒ අනුව තීරණය කරන්න පුළුවන් කවුද කියලා. දැන් තව එකක් අපි බලමු. ඔයාට දීලා තියෙනවා නම් පුතේ සමහර වෙලාවට මෙහෙම. zinc එක්කෙනා ධන, copper එක්කෙනා, copper 2+ එක්කෙනා, copper ධන, zinc 2+ කියලා. මේක ඝනයක්, මේක ජලීය ද්‍රාවණයක්, මේක ඝනයක්, මේක ජලීය ද්‍රාවණයක්. ඔක්සිකරණය වෙලා තියෙන ඇනෝඩය ඒ අනුව ඇනෝඩේ විදියට යාව සලකන්න. ඉක්මනට ලකුණ ගන්න පුළුවන් විදියක් මේ කියන්නේ. මේක ඇනෝඩේ වෙලා තියෙනවා සින්ක් එක්කෙනා වැඩි වෙලා තියෙන ධන ගතිය. මෙයාගේ ධන ගතිය අඩු වෙලා තියෙන හින්දා අපි ඒකට කියනවා කැතෝඩ් එකක් කියලා. එතකොට ලකුණ කියන එක හොඳට මතක තියාගන්න. හැමතිස්සෙම E note cell ලකුණ එන්නේ ධන උත්තරයක්. ධන උත්තරේ එනකොට අපි හැමතිස්සෙම මතක තියාගන්න ඕන ඇනෝඩේ කියන එක්කෙනා කැතෝඩ් වෙන ඇනෝඩ් උත්තරේ ගන්නකොට ඇනෝඩේ වෙන්නේ හැම වෙලාවම ධනාගය වැඩි එක්කෙනා.
ඒ කියන්නේ ඍණාගය කියන වැඩි එක්කෙනා අනිවාර්යයෙන්ම ඇනෝඩේ වෙනවා. කැතෝඩේ තමයි ධනාගය වැඩි එක්කෙනා වෙන්නේ. එතකොට අපිට එක MCQ පොයින්ට් එකක් විදියට ගන්නත් පුළුවන් ඒක. හැම වෙලාවෙම ඒගොල්ලෝ දීලා තියෙන එක. අපි කෝෂ අංකනයක් කියලා එකක් තියෙනවා. මේ කෝෂ අංකනය දුන්නොත් අපි මේකට කෝෂ අංකනය දුන්නොත් හැමතිස්සෙම ඇනෝඩය තමයි වම් පැත්තෙන් අපි ලියන්නේ. ඇනෝඩය මේ අපි කෙලින් ගහන ඉරෙන් තේරුම් කරන්නේ මෙයාගලගේ භෞතික අවස්ථාව වෙනස් වෙන විදිය. සිංක් එක්කෙනාව ගන්නවා සිංක් 2 + AQ එකයි මවුල ගන්න ඩෙසිමීටර. මේ හොඳට මතක තියාගන්න මේ ඉරි ගහන්නේ භෞතික අවස්ථාවෙන් වෙන්නේ. මෙන්න මේ ඉරි කෑලි දෙකක් අපි ගහනවා. මේකට අපි කියනවා ලවණ සේතුව හඳුනා ගැනීම. ලවණ සේතුව ඊට පස්සේ අපිට ලවණ සේතුවෙන් පස්සේ ආපහු ද්‍රාවණ දෙකක්. ලවණ සේතුව දෙපැත්තේ අනිවාර්යයෙන්ම ද්‍රාවණ දෙකක් තමයි තියෙන්නේ. එකයි මවුල ගන්න ඩෙසිමීටර 25 සෙල්සියස් දාන්න අමතක කරන්න එපා. අන්තිමට කොප. මේක තමයි කෝෂ අංකනය. කෝෂ අංකනයේදී හැමතිස්සෙම වම් පැත්තේ තියෙන ඇනෝඩේ දකුණු පැත්තේ තියෙන කැතෝඩේ. ඒක අමතක කරන්නම හොඳ නැති දෙයක්. ඒක ගොඩාක් දුරට අහන්න පුළුවන් දෙයක්. මේ අද දුන්න පොයින්ට් එකේ වැදගත්ම දේ තමයි මොකද්ද? මේ ධන උත්තරයක්